අයිබෝන් පොරොන්නරුවේ ටීවී සරත් වර්තමාන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක්. අවස්ථා ගණනාවකදී ඔහු දේශපාලන වේදිකාවල ජනතාවට ඉතාම සංවේදී කාරණා සම්බන්ධව කියපු අපබ්‍රංශ කතා නිසා ටීවී සරත්ව ජනතාව අතර ගොඩක් ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධ හොඳ පැත්තටද නරක පැත්තටද කියලා ඔබ දන්නවා. ටීවී සරත් කිව්ව ගමන් බීඩි සරා කියලා මිනිස්සුන්ට කියවෙන තරමටම ටීවී සරත් ජනතාව අතර විහිළුවකට පත් වෙලා තියෙනවා. අන්න එහෙම විහිළුවකට ලක්වෙච්ච ටීවී සරත් පහුගිය දවසක තවත් අමුතු ආතල් එකක් දුන්නා. අපි අද කතා කරන්න හිතුවේ ඒ සම්බන්ධව. කතාවට යන්න කලින් බොහොම ආදරෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න, bell icon එකත් ඕල් දාලා තියාගන්න. ටීවී සරත් පහුගිය දවසක ජනහමුවකදී මෙන්න මේ විදිහේ කතාවක් කිව්වා. අපි කතාව බලමු. විද්‍යාවේ දියුණුව මානවයා අත්පත් කරගත්තේ ඔහු කායික ශ්‍රමයෙන් සිට මානසික ශ්‍රමය දක්වා පරිවර්තනයක් කරා. කායික ශ්‍රමයෙන් සිට මානසික පරිවර්තනයක් සිදු වෙමින් යනවා නව ලෝකයේ වුණා. දැන් අපි ඉතිහාසය කතා කරොත් යෝධයෝ ගැන කතා කරමු. දැන් යෝධයාට මැෂින් එක ඇවිල්ලා තියෙනවා. බැකෝ එක ඇවිදිලා නේද? මහා ඩෝසර් ඇවිදිලා යෝධයා එදා කරපු දේ මැෂින් එක දැන් කරනවා. මිනිස්සුන්ගේ කායික ශ්‍රමය අඩු වෙලා තියෙනවා. මානසික ශ්‍රමය තමයි දැන්. ඒතකොට මනස විසින් මෙහෙවන්න පුළුවන් විශාල යන්ත්‍ර සූත්‍ර පද්ධතියක් කුසිකර්මාන්තයට ලෝකේ හොයාගෙන තියෙනවා. ඒක ලංකාවට ලංකාවට ගෙනෙන්න දැන් අපි සාකච්ඡා කරනවා. චීන රජයත් එක්කත් අපි සාකච්ඡා කරා පහුගිය දවස්වල කුසිකර්ම අමාත්‍යාංශ විදිහට මේ මැෂින් ලංකාවට ගේ. දැන් මාලිමාව වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුවට කඩේ යන ජනතා විමුක්ති පෙරමුණේ හරි මාලිමාවේ හරි කවුරු හරි අපිට කියන්න මනසින් වැඩ කරන ගොවි උපකරණ කියන්නේ මොනවද කියලා. ආණ්ඩුවට ඇත්ත කතාව, ආණ්ඩුවට ගොවියන්ගේ ප්‍රශ්න විසඳ ගන්න විසඳුම් දෙන්න පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. ආණ්ඩුවට ඒ සම්බන්ධව කරන්න ඕනේ මොකක්ද, කරන්න ඕනේ නැත්තේ මොකක්ද කියන එක සම්බන්ධව අදහසක් නැහැ. විපක්ෂයේ ඉන්න කාලේ නාමල් කරුණාරත්නලා, ලාල් කාන්තලා ගොවියෝ පාරට අරගෙන අමුඩ ගස්සලා කොළඹ ගෙනල්ලා ගොයන්ගස් කටේ වාගෙන විවිධ දේවල් කිව්වා. වීවලට අච්චරක් මිල දෙනවා, මෙච්චරක් මිල දෙනවා, පෞද්ගලික මූල්‍යමිය දන ගස්සනවා, අරමයි මෙහෙමයි රජයෙන් වී ගන්නවා වගේ කතන්දර කිව්වට බලයට ආවට පස්සේ ඒ සම්බන්ධව කිසිම වැඩපිළිවෙලක් ඒගොල්ලන්ට නැහැ. ඒක මේ මාස 24ට ආසන්න කාලය ඇතුලේ ඔප්පු වෙච්ච කාට. ඒක නිසාම ටීවී සරත්ලා වගේ ඇත්තටම ගම්වල ඉඳගෙන මේ ගොවීන්ට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන දේශපාලකයන්ට වෙලා තියෙන්නේ මේ වගේ භූත කතා කියන එක තමයි. මේකෙන් පේනවා ආණ්ඩුවට හෝ ටීවී සරත්ට මේ කරන දේ සම්බන්ධව හරි හැටි අවබෝධයක් නැහැ කියලා. තමන් කළ යුත්තේ මොකක්ද, නොකළ යුත්තේ මොකක්ද, කිව යුත්තේ මොකක්ද, නොකිව යුත්තේ මොකක්ද කියන එක සම්බන්ධව අදහසක් නැහැ කියන එක. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ මේ විදිහේ භූත කතා කිව්වත් ඒගොල්ලන්ට ඡන්දෙ දීපු මිනිස්සු ඒ විදිහට මේගොල්ලන්ට එක්ක ඉන්නවා. ඒ විදිහට මේගොල්ලෝ කියන දේවල් පිළිගන්නවා කියලා තම මෝඩ අදහසක ටීවී සරත්ලා වගේ මාලිමාව ඉන්න. මීට කලින් ටීවී සරත් ඔය පොවනරු පැත්තේ මොකද්ද ගලකට මේ පිටසක්වල ජීවීන් එනවා කියලා එතෙන්ට සංචාරකයෝ වරන් ගිහිල්ලා එතන පෙන්නලා සල්ලි හම්බ කරන්න පුළුවන් ගොන් කතා කිව්වා. හරිද? එක පාරක එයා කිව්වා එයා තමයි මේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයා එයා වගේ එහෙන හැල්ලක් එයා කිව්වා. හරිද? ඔය කතා ගොඩක් එයා කියලා තියෙනවා. දැන් මේ කතාව. මෙයා මේ කියන කතාව මේව මහ පොළොවේ යථාර්ථ වෙලා තියෙන කතා නෙමෙයි. හැබැයි මිනිස්සු අර ඇඟ වෙහෙසනවා වෙනුවට මොළය වෙහෙසලා විවිධ ශේෂ්ත්‍රවලට අලුත් යන්ත්‍රෝපකරණ හදලා තියෙනවා. අලුත් තාක්ෂණය එතනට මුසු කරලා තියෙනවා. දැන් මේ වෙනකොට AI තාක්ෂණය වැඩි දියුණු වෙලා තියෙනවා. එතකොට AI තාක්ෂණය භාවිතා කරනවා ගොවිතැනට. එතකොට AI තාක්ෂණයෙන් ඒ ඉඩමේ වට ප්‍රමාණය ගණනය කරලා ඒකට දත්ත ඇතුළත් කරාට පස්සේ AI තාක්ෂණයෙන් ඒ ඉඩමේ ඒ වට ප්‍රමාණය ආවරණය වෙන විදියට කෘමිනාශක ඉසීම වගේ දේවල් ඩ්‍රෝන තාක්ෂණයෙන් කරන්න පුළුවන්. ඒ අරනේ මනසින් කෘෂිකර්මාන්තය කරන්න පුළුවන් මැෂින් තියෙනවා වගේ කතාවක් නෑ. ඒක නිසා අපි කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ඇත්ත විසඳුම් දෙන්න. මිනිස්සුන්ගේ ප්‍රශ්න ඇත්තට ගන්න
මේ වගේ විහිළු සපයන්න එපා. තමන්ට වැඩපිළිවෙලක් නැත්තම්, තමන්ට වැඩසටහනක් නැත්තම් මිනිසුන්ගේ තීරණාත්මක ප්‍රශ්න සම්බන්ධව මිනිස්සු අවුලෙන් ඉන්න, මිනිස්සු වේදනාවෙන් ඉන්න, මිනිස්සු තැවුලෙන් ඉන්න ප්‍රශ්නවලට ඔබට හරියට විසඳුමක් නැත්තම් ඒ සම්බන්ධවත් ජනතාවට කියන්න. හරිද? ඔයාලගේ ජනාධිපතිවරයා දූරේ දිවුරුන් දීලා කරපු පළවෙනි කතාවේ කිව්වේ එයා ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙයි කියලානේ. ඒ මැජික් කාරයෙක් නෙවෙයි කියන එක. එතකොට ඕගොල්ලන්ට ඔගොල්ලන්ගේ අනිත් අමාත්‍යාංශය තුළ අනිත් ආයතන ඇතුලේ වැඩ කරන්නේ ඕගොල්ලෝ මැජික් කාරයෝ වෙන්න හදන්න එපා. හරිද? ටීවී සරත්ලා වගේ විශේෂයෙන්ම මේ ගම්වල හිටපු මිනිස්සුන්ට එහෙම මැජික් කාරයෝ වෙන්න බෑනේ. හරි. ඒගොල්ලන්ට මේ පොඩි පොඩි දේවලුත් මහා ලොකුයි. හරි. ඒගොල්ලන්ට മന്ത്രിකමක් නියෝජ්‍ය අමාත්‍යකමක් කියන මහා ලොකු දේවල්. ඒතකොට ඒ වගේම උද්දාමයටපත් වෙන සරත්ලා වගේ මිනිස්සුන්ට මැජික් පෙන්වන්න බෑ කියන එක ඕන පොඩි එකට තේරෙනවා. නිසා අපි යෝජනා කරන්නේ මිනිස්සුන්ගේ මේ සංවේදී කාරණා සම්බන්ධව මේ වගේ බයිලා ගහන්න නැතුව යථාර්ථවාදී උත්තර දෙන්න. Tamanට මේක සම්බන්ධ වැඩපිළිවෙලක් නැහැ. Taman මේ සම්බන්ධව අධ්‍යයනය කරන ඒ සම්බන්ධව ඇත්ත කියන්න. හරි. ජනතාවත් තවත් පාරක් තීරණය කරන්න, තේරුම් ගන්න, කල්පනා කරන්න. තමුන්ලා ඡන්දෙ දීලා පත් කරගත්ත මිනිස්සු මෙන්න මේ විදිහේ කතා තමයි තමුන්නාසලගේ ප්‍රශ්න වලට කියන්නේ. ඒ නිසා ඔබලා ගත්ත දේශපාලන තීන්දුව නිවැරදිද කියන එක කල්පනා කරලා බලන්න. ඒක නිසාමයි අපි මේ වැඩසටහන් වලින් මේව කතා කරන්නේ. නේද? ඔබට පේන දේශපාලනයට වඩා නොපේන පැත්තක් තියෙනවා. ඒ දේවල් ගැන අවබෝධ කරගත්තේ නැත්නම්, ඒවා හිතුවේ නැත්නම් ඊළඟ මැතිවරණවලදී ඔබට අත් වෙන්නේ මේ මැතිවරණ වලදී ඡන්දේ පාවිච්චි කරලා අත්වෙච්ච ඉරණම තමයි. මේ වගේ ජෝකර්ලගේ මේ වගේ ගොන් කතා හා කාලේ ගෙවන්න තමයි ඔබට වෙන්නේ. ඒ නිසා මේ කතා කොයිතරම් ගොන්ද, මේවා කොයිතර යථාර්ථවාදීද, මේ කියන්නේ මොනවද කියන එක ඔබ බුද්ධියෙන් විමසන්න. අන්න එදාට ඔබට පුළුවන් ඔබේ අතට ලැබෙන ඡන්ද කාඩ් එක අර බැලට් පේපර් එකට අර පැන්සල් කොටින් හරි මිනිහෙක්ට කතරේ ගහලා හරි ආණ්ඩුවක් ඔබට පත් කරගන්න. ඉතින් එයා දන්නේ මතක් කිරීමත් එක්ක අපි සමු ගන්නවා. අපේ channel එක subscribe කරන්න, bell icon එකත් ඕල දාලා තියාගන්න. එයා දන්නේ ඉල්ලීමත් එක්ක අපි සමු ගන්නවා. ඔබ සියලු දෙනාට ජය වේවා.